අපි පුරුදු වෙලා ඉන්නේ අපේ සිතුවිලිත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න. මේ දවස්වල සිතුවිලි ගොඩක අසරණ වෙලා ඇති, අතරමං වෙලා ඇති. මොනවාද කරන්නේ? මොනවාද අඳින්නේ? කොහෙටද යන්නේ කියන ප්‍රශ්නේ නිරන්තරයෙන් ඔබේ හදවතේ රැව්පිලි රැව් දෙනවා ඇති. නමුත් උන්වහන්සේගේ වචනය තුළ අපි සැරිසරද්දී, උන්වහන්සේගේ වචනයට අපි අවනත වෙද්දී උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය අහන්න. මොකද උන්වහන්සේ තුළ පමණක් යැපුණොත් අපිට ස්ථිර බලාපොරොත්තුවක්, අරමුණක්, අදිෂ්ඨානයක් ජීවිතයට එනවා. ඒ නිසා අද දවසේදී අපි උන්වහන්සේ තුළ යැපෙමු. උන්වහන්සේට කියමු අපිව මෙහෙවන්න කියලා. අපේ සිතුවිලි උන්වහන්සේට බාර දෙමු. අපේ අරමුණු උන්වහන්සේට බාර දෙමු. අභියෝගයක්. ඒ වගේම ලොකු ව්‍යසනකින් පස්සේ නැවත ගොඩ නැගින්නට යන අපේ ජීවිත උන්වහන්සේගේ වචනය කියන පර්වතය තුල ගොඩ නගමු. එවිට අපිට පුළුවන් වේවි ආත්ම විශ්වාසය තුල ස්වාමීන් වහන්සේට ලං වෙන්න.